මේ තියෙන්නේ ඕස්ට්‍රේලියන් පුලප් ව්‍යායාමය. මේකෙන් අපි ව්‍යායාම ලබා දෙන්නේ පිටේ තියෙන මාංශ පේශීන්ට සහ බාහුවේ මාංශ පේශීන්ට. මේ අල්ලන විදිහවල් අනුව ඇඟේ ආතතිය යෙදෙන තැන් සුළු වශයෙන් එහෙට මෙහෙට වෙලා වෙනස් වෙනවා. ඉතින් බාහුවේ තියෙන මේ එල්බෝ ෆ්ලෙක්සර්ස් බයිසෙප් බ්‍රැකියායි ඇතුළු මාංශ පේශීන්ට ආතතිය ලබා දෙන්න පුළුවන්. පිටේ trapezius rhomboids ඒතකොට latissimus dorsi පේශීන්ගේ යට කොටස ද V shape එකේ යට කැල්ල කියන්නේ අපි හැදුනම හරි ලස්සනයිනේ. ඔන්න ඔය කොටසට ආතතිය ලබා දෙනවා. දැන් අපි බාබෙල් බෙන්ට් රෝවිං එක කරනවානේ. අන්න ඒ මාංශ පේශීන්ටම තමයි මේකෙන් ව්‍යායාම ලබා දෙන්නේ. හැබැයි දැන් බෙන්ටෝ බාබෙල් රෝවිං එක කරනකොට කොන්ද නමලා අයිසොමෙට්‍රික් විදිහට මේ ඉරියව්ව අල්ලගෙන ඉන්න හින්දා මේ කොන්ද මැද තියෙන ඉරෙක්ටස් ස්පයිනලිස් පේශී වෙහෙසටපත් වෙනවා. ඒවා ශක්තිමත් වීමකුත් වෙනවා. සමහර විට මේ බඩේ තියෙන පේශීන් එක්ක ශක්තිය අසමබර වෙලා බඩ පොඩ්ඩක් ඉස්සරහට එන්නත් පුළුවන්. අන්න එහෙම කට්ටියට ටික දවසක් බාබෙල් බෙන්ට් රෝවිං එක නවත්තලා මේ ව්‍යායාමය කරන්න පුළුවන්. ඒ తත්වය මග ඇරෙනකම්. දැන් මේ ව්‍යායාමය කරද්දී දැන් මෙතන පෙන්වන්නේ කකුල් දිග ඇරලා කරන ක්‍රමය. උරහිසේ ඉඳලා විලුඹ දක්වා ඍජු රේඛාවක් පවත්ව ගන්න ඕනේ. නමුත් ඔය ආධුනිකයෙක් නම් ඔයාලට පුළුවන් දණහිස් නමලා මේ ව්‍යායාමය කරන්න. දණහිස් නමලා කරනකොට බර ගොඩක් අඩුවෙන් තමයි දැනෙන්නේ. එතකොට වාර ගාන වැඩියෙන් කරන්න පුළුවන්. ආධුනිකයෙක්ට විතර නෙමෙයි වැඩි වාර ගානක් කරන්න බලාපොරොත්තු වෙන හොඳට පුහුණු වෙන කෙනෙක්ටත් මේක වැදගත් ව්‍යායාමයක්. ඉතින් මේ ඕස්ට්‍රේලියන් පුලප් ව්‍යායාමය ඔයා එක අතින් කරන්න පුරුදු වුණොත් ඔයාට ටික කාලයක් යනකොට එක අතින් පුලප් ගහන්නත් පුළුවන් වෙනවා. ඉතින් එක අතින් පුලප් එක ගහන්න කැමති අය මුලින්ම මේ ඕස්ට්‍රේලියන් පුලප් එක කරලා ඊට පස්සේ උත්සාහ කරොත් ඊටාම ලේසියෙන් එක අතින් පුලප් කරන්න පුළුවන් වෙයි. මම හිතනවා මේක ඔයගලන්ට වැදගත් වෙයි කියලා.